ළමයි මගේ ඩේලි බ්ලොග් බලන්න ආසයි කියලා ඉන්බොක්ස් එකට මැසේජ් දාලා තිබ්බ අයට තමයි මේ වීඩියෝ එක. මං අද යනවා පොඩි ගමනක් කිව්වට ඉතින් මේ මහලුකු ගමනක් නෙමෙයි යන්නේ. මං යනවා පාත් එක්කවත් නෙමෙයි, පාක් යන්නේ තනියම. ක්ලාස් එකේ පොඩි වැඩ වගේක් තිබ්බා. ඒක මට ගෙදර ඉඳන් කරන්න පොඩි කම්මැලිකමක් හිතුණා. ඉතින් මම මෙතනට ආවා. ඔයගොල්ලෝ කියන්න බලන්න මේ කොහේ පාක් එකද කියලා. ඔක්කොටම කලින් කේශ කල්යාණියකට ගහගෙන ඉන්න ඕනේ. මොකද මෙතන ඒ තරමට හුළඟ. මං ගෙදරින් එනකොට මුකුත් කාලා හිටියෙත් නැහැ. ඒ හින්දා මගෙන් ගත්තු මෙන්න මේකත් කාලම වැඩ පටන් ගන්න තමයි මම හිතුවේ. ඕක කකා ඉන්නකොට ආව පොඩි යාළුවෙක්. බලන්නකෝ ඒ කවුද ආපු යාළුවා කියලා. මෙන්න මෙයා හොරගල් අහුලා හිටියා මං ගාව. කාලේ ඉවර වෙලා ඊට පස්සේ අලුතෙන්ම ගත්තු පොතෙන් ලියන්න පටන් ගන්නයි හදන්නේ. ඕගොල්ලොත් ආසද මම වගේ අර අලුත් පොත්වල එන සුවඳට? දැන් ඉතින් මෙතනින් එහාට මම වැඩ කරන එක බලන් ඉන්න තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මහලුකු දෙයක් නැහැ. මං ඉතින් වැඩ කරන්නනේ ආවේ. මේ පෑන අපේ අම්මා ඉන්දියාවේ ගිහිල්ලා ජප කරලා ගෙනාපු පෑන. බොරුවනේ ජප කරලා නැහැ. හැබැයි ඉන්දියාවෙන් ගෙනාපු පෑන. දැන් මම මේ ඔළුව කසකස කල්පනා කරන්නේ කොතනින් පටන් අරගෙන කොහොම ඉවර කරන්නද කියලා. දැන් ඉතින් අපි වැඩ කරන ගමන් කියමුකෝ බලන්න ඕගොල්ලන්ගේ විස්තර. ඕගොල්ලොත් මම වගේ මෙහෙම ගෙදරට වෙලා වැඩක් කරන්න කම්මැලි හිතුනම මේ වගේ එළියට ගිහිල්ලා පොඩි රස්තේ අදුවක් ගහලා හැබැයි මේ වැඩෙත් කරගෙන ගෙදර නායද එක පිටුවයිලිවේ ආයේ පොඩි බඩගින්නක් ආවා කියන්නකෝ. ඔක්කොටම කලින් කොණ්ඩේ ගැට ගහගෙන කන එකක් කන්න ඕනේ ළමයි, නැත්තම් කෙස් එක තමයි කන්න වෙන්නේ. ඉතින් මේකත් කන ගමන් අපි අපේ ඉතුරු වැඩ ටිකක් කරමු. මේ පාක් එකට ගොඩාක් අය එනවා බයිසිකල් පදින්න. මට හරි ආසයි බයිසිකල් පදින්න. ඒ වුණාට මං හිතන්නේ මට බැහැ කියන්නේ බැහැමත් නැහැ. මම පැදලා තියෙනවා. ඒ වුණාට මට බයයි. ඒ හින්දා එහෙම ලොකුවට මට එහෙම බයිසිකල් පදින්න සුච්චර ආසාවක් නැහැ. ඒ වුණාට මෙතන කට්ටිය පදිනවා බලද්දි මටත් ඉතින් ආසයි බයයි. පේනවනේ ඉතින් මේ වගේ තැන්වලට වැඩක් කරන්න ආවම ඉතින් වැඩේ කෙරෙන්නෙම නැහැ. වටේ පිටේ ඕපු දූපත් බල ඒවත් බල තමයි ඉතින් වැඩේ කරන්නේ. ඕගොල්ලෝ මෙතනට දවල් වරුවක ආවත් අවුව තිබ්බට එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. හේතුව දැන් පේනවනේ, ඕගොල්ලන්ට තේරෙනවනේ කොච්චර හුළඟක් මෙතනට තියෙනවද කියලා. අනිත් එක වටේම ගස් තියනවා. ආඩුවේ නිදහසේ සද්ද බද්ද නැතුව. සද්ද බද්ද නැත්තෙමත් නැහැ. ඉතින් පොඩි ළමයි ඉන්නේ හින්දා පොඩ්ඩක් සද්ද තියෙනවා. පේනවනේ. මේ පාක් එකේ මම වගේම මෙහෙම තනියෙන් ආපු කාන්තා පාර්ශවය ටිකක් වැඩි. පිරිමි පාර්ශවය නම් ගොඩක්ම අඩුයි. මම ඔයගලන්ට පොඩි බඩුවක් පෙන්නන්නද? බලන්න. මේ අහසයි, ගස් ටිකයි, මේ කලර්ස් එක කොච්චර ලස්සනට පේනවද කියලා. වැඩ කරන අස්සේ ඉතින් ඕවත් කරා ඉතින්. ඕවා ඉතින් මේ ඔක්කොම වීඩියෝ කරේ ඉතින් ඕගලන්ට පෙන්නන්න. ඉතින් මහලුකු දෙයක් නැහැ පෙන්නන්න. මෙන්න මේ බොසා බලන්න. මෙයා මාර ෆන් එකේ තමයි මෙතෙන්ට වෙලා හිටියේ. මං ඉතින් මෙයා දිහා චුට්ටක් වෙලා බලාගෙන හිටියා. දැන් ඉතින් ගොඩක් දුරට මගේ වැඩ ඉවරයි ළමයි. දැන් ඔය මම කරන්නේ වටේ පිටේ තියෙන ඕපදූප ටික ඔක්කොම හොය ඉන්න එක. ඒ ඇස්සේ බලන්නකො ඉතින් මෙයාගේ කෝලන් ටික. මෙයාගේ කෝලනුත් බලන්න එපා. ඉතින් මේ ඈතින් පේන්නේ මොකක්ද කියලා පුළුවන් නම් කියන්න බලන්න ළමයි. ඉතින් ඒකත් එක්කම අද දවසේ මාගේ කතාව ඉවරයි. අසා සිටිය බලා සිටිය ඔබ සැමට බොහෝම ස්තුතියි. බයි.